Welcome to Flow Bank Kitchen. රසබරකු සිය කෙරෙන හරබර කතා බහ. ඉතින් අපි වැඩසටහන් 28ක් කරගෙන යනවා. මේ වැඩසටහන් 28 තවත් එක් නැවතුමක තමයි අද දවසේ අපි ඉන්නේ. අපි අද කතා කරන්න හදන මාතෘකාව සහ පුද්ගලයා ඉතාමත් විශේෂ පුද්ගලෙක්. මොකද කවුරුවත් හිතන්නේ නැති මානයකට අද දවසේනකොට ගිහිල්ලා තියෙන පුද්ගලෙක්. ඒ වගේම තමයි අපිට පේන්න තියෙන ඈත හිතාගන්නවත් බැරි තරම්. අහස අනන්තයක් වගේ. ඒ වගේම තමයි මේ පුද්ගලයාත් යන්න හදන දුර කොහෙන් ගිහිල්ලා නතර වේද කියලා කියන්න බැරි තරම්. අපි කතා බහ කරමු ඒ ගැන. මේ පුද්ගලව දැකලා තියෙනවා. ටොරොන්ටෝ නගරයේ ජීවත් වෙනවා නම් සංගීත සංදර්ශනයකට ගියොත් ඌ එතන ඉන්නවා. සංගීත කණ්ඩායමක සින්දු කියනවා. EDM මියුසික් කරනවා. සමහරෙක් හිතන්න පුළුවන් නිකන් තනකොළ පෙත්තෙක් වගේ මිනිස්සෙක් කියලා. මොකද මේ අපි දකින වෙලාවකට මිනිහා ඉන්නේ නවගිල්වත් බෑන්චුන් ලෙවල් එකේ තමයි ඉන්නේ. නමුත් එයා කවුද කියන එක ගැන තමයි අපි අද දවසේ කතා කරන්නේ. ඌ මොනවද කරන්නේ? ඌ කවුද? ඒ වගේම තමයි අපිට එයාගෙන් මොනවද ගන්න පුළුවන්. ගොඩක් දේවල් කතා බහ කරන්න අද දවසේ අපිට තියෙනවා. මේ තරුණයා එන්නේ ලෝකේ හා කෙළවරේ ඉඳලා ලෝකේ හා කෙළවරෙත් ඔබ හොඳින්ම දන්නවා මේ අපි කියනවනේ කට කතාවට මේ දකුණේ වුණාම කද්දගඟක නමක් කියනවනේ බෙන්තර ගඟෙන් එහා ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ වෙන කවුරුවත් නෙවෙයි. මේ ඉරෝෂන් වීරතුංග. ඉතින් ඉරෝෂන් බොහොම ස්තුතියි අද දවසේ අපේ මේ වැඩේට එකතු වීම සම්බන්ධව. බොහොම ස්තුතියි රණක මාව ආරාධනා කරාට ඒ වගේම ෆ්ලෝ බැංක් එකේ ලස්සන වැඩක්. බොහොම ස්තුතියි. තරහ නැන්නේ තනකොළ පෙත්ත කිව්වට නේ. මොකටද තරහ එන්නේ? තනකොළ පෙත්ත ලස්සනයි. good. ඉතින් මේ පහුගිය වැඩසටහන් බලලා තියෙනවනේ නේ. අද උයන්න තියෙන කියලාත් දන්නවනේ. ඔව් ලොකු challenge එක. ලොකු challenge එක මොකද නිතර උයන මොනස්ෙක් නෙමෙයි මම. ඉතින් මේ ඕගොල්ලෝ ආරාධනා කරාම අපිට ඉතින් මේකට අනිවාර්යයෙන්ම මේ challenge එක බාර ගන්න වෙනවා. බොහොම ස්තුතියි. ඉතින් ඉරෝෂන් අපි කතාව වෙන්න මෙතනින් පටන් ගමු. අපි කිව්වා වගේම ඔයා ගාල්ලි ඉඳන් ආපු කෙනෙක්. පොඩි කාලේ ගැන පොඩ්ඩක් මතක් කරලිමු. පොඩි කාලේ මම මේ මගේ ස්කෝලේ තමයි මහින්ද විද්‍යාලයේ ගාල්ලේ. ගාල්ලේ නේ කොල්ලෙක් ඉති. ගාල්ලේ කොටුවේ සීතල සුළඟේ වැඩි මහල් ඉදිරිපත් පච්චච්ච කෙනෙක්. ඒ වගේම මහින්ද ස්කෝලේ මට මතක් කරන්න ඕන. මොකද මගේ මුලින්ම මම පොඩි කාලේ ඉඳන් මහින්දේ තමයි හිටියේ A level කරනකම්ම. එකේ ඉඳන් 13 මහින්ද තමයි මහින්දේ ඩ්‍රාමා ක්ලබ් එකේ හිටියා. ගොඩාක් ස්පෝර්ට්ස් කරා. ඉතින් මහින්දේ ගොඩාක් හරිත සුන්දර මතක තියෙනවා. ඒ වගේම මේ මම අපි මියුසික් ගැන කතා කරා. මුලින්ම මියුසික් ඉගෙන ගත්තේ සහ මේ මගේ අධ්‍යාපනයට මුල් පදනම වැටුනේ මහින්දෙන් තමයි. ඔව්. දැන් තනකොළ පෙත්තා අධ්‍යාපනයේ ඉවර කරේ කොහෙන්ද? ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය ඉවර කරේ කොහෙන්ද? අපි මෙහාට එන්න කලින් ටික ගැන ඉස්සෙල්ලා කතා කරලා. මම මහින්ද විද්‍යාලයේ after A levels මේ මට ලකුණු ගොඩක් හම්බුණා. කියන්නේ මේ මම මැත්ස් වලින් තමයි ඉවර කරේ. ඊට පස්සේ මාව සිලෙක්ට් වෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ෆැකල්ටි එකට. ඊට පස්සේ එතනින් පස්සේ ඉතින් ෆස්ට් ඉයර් එකේ ඔක්කොම ඉංජිනේරු කට්ටිය මම දන්නවා. එකම සබ්ජෙක්ට්ස් තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකේ වැඩි ලකුණු ගත්තාම ඒගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් මොන තාක්ෂණයද ඒගොල්ලෝ චූස් කරන්නේ කියලා. ඒ දවස්වල තිබුණා කම්පියුටර් ඉංජිනේරින් and electronics and telecommunication engineering තමයි උඩම තත්ත්වය තිබුණේ. මොකද ලංකාවේ ඩයලොග් මොබිටෙල් වගේ කම්පැනිස් වලින් ගොඩාක් පේ කරන ඉංජිනේරුවන්. ඒතර මට ඕන වුණා කොහොම හරි මේ දෙකෙන් එකට යන්න. මොකද ඒ වෙලාවේ මට තිබ්බ මේ අවබෝධය අනුව මම දැන් ගොඩාක් අපේ හිටපු මාත් එක්ක හිටපු මගේ සහෝදර ඉංජිනේරුවරු ගොඩාක්ම කැමති වුණේ ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් තෝරගන්න ඒ කාලේ හැටියට. මොකද ඒ කාලේ ඒ අංශයට ගොඩාක් පඩි වැඩි ලංකාවේ. ඒතර මට ඒතකොට මේ කැනඩාව වෙන එහෙම හීනයක් තිබුණේ නෑ. පොඩ් කියන්නේ රසකට යන හීනයක් තිබුණා. කැනඩාවට යනවා කියලා හීනයක් තිබුණේ නෑ ඒ කාලේ. ඒ පාර ලංකාවේ ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ කරන්න ඕන හින්දා මම
මම මට ගොඩක් ලකුණු තිබ්බ පළවෙනි ඉයර් එකේ. ඊට පස්සේ මට පුළුවන් වුණා මට කැමති ඉංජිනේරු තාක්ෂණය තෝරගන්න. ඊට පස්සේ මම ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඉංජිනේරින් තමයි තෝරගත්තේ. ඔව් හරි. ඉතින් මේ එතෙන්ට ඇක්චුලි ඔව් දැන් ඉරෝෂන් මම දැකලා තිබුණා. ඔව්. හැබැයි මම තමයි තනකොළ පෙත්ත කෑල්ල හදලා තිබුණේ. හරි. එක වෙලාවක මම දකිනවා කොන්සලේට් ජෙනරල් කාර්යාලයේ මොකක් කර නිදහස් උත්සවයක හරි මොකක් හරි එකකට පොල් තෙල් පහන වත්තු කරලා ජාතික කොඩි උස්සන තැන ඉන්නවා. ඔව්. සාමාන්‍ය මිනිස්සෙකුට එහෙම අවස්ථාවක් හම්බෙනව අඩුවෙනේ. මම කල්පනා කරා නිකම් මිනිස්සෙක් වෙන්න විදියකුත් නැහැ. මොකක් හරි ඇතිනේ දෙයක්. එහෙම කියලා මම නිකන් හිතුවා. ඒක මම දන්නේ නැහැ. ඇත්ත බුරු මම දන්නේ නැහැ. මම හිතුවිල්ලක් විතරයි. ඊට පස්සේ කොහොම හරි දැන් අපි මම හම්බෙලක් තියෙනවා. අදටත් මම දන්නේ නැහැ. ඇත්තටම ඉරෝෂන් කරන්නේ මොකද්ද කියලා. මම දකින්නෙත් අර සින්දු කියනවා දකින්නවා. වැඩ කරන ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙනවා දකින්නවා. මම හැබැයි මොටිවේටුත් වෙනවා සමහරලාට ඔයා දාන දේවල් වලින්. මේ එහෙම එකකුත් තියෙනවා. ඉතින් අපි අද තමයි ඇත්තටම මම වුණත් අද තමයි රෝෂන් කවුද කියන එක දැනගන්නේ. හරිද? ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් මට විතරක් නෙවෙයි අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න මිනිහෙකුට පිටරටකින් ලංකාවෙන් නම් පිටරටකට එන්න හිතාගෙන ඉන්න මිනිස්සුෙකුට ගොඩාක් අද දවසේ කතන්දරේ වැදගත් වෙයි කියලා මම හිතනවා. හරිද? එහෙනම් අපි චැලෙන්ජ් එක වඩ බාර දෙනවා. ඊට කලින් ඒප්‍රිල් එකක් දෙන්න වැදගන්න. මේ අපි වැඩේ කරන ගමන් ඉරෝෂන් කතා කරමුනේ. අනිවාර්යයෙන්. ඒප්‍රිල් එක මේ ඉරෝෂන් දන්නද ෆ්ලෝ බැංක් එකකින් තමයි මේ වැඩේට ස්පොන්සර් කරන්නේ. ෆ්ලෝ බැංක් එක ඇත්තටම කියනවා නම් දැන් ඔයාට ගියක් හදනවා නම් අලුතෙක් එහෙම නැත්නම් ගේකට අලුතෙන් බඩු ගන්න ඕන නම් හදන ගේකට ලී ගන්න පුළුවන්. ලී කියන්නේ මේ ෆ්ලෝරින් එතකොට කිචන් හදනවා වොෂ්රූම් එකේ ඉඳන් හැම දෙයක්ම ෆ්ලෝ බැංක් එකට ගියොත් ගන්න පුළුවන්. පිකරින් වල තමයි තියෙන්නේ. වෙබ්සයිට් එකෙන් flowbank.ca ඔයගොල්ලන්ට ඕනෑම දෙයක් ගන්න පුළුවන්කම එතනින් තියෙනවා. නිකන් ගෙදරට ඇතුළු වුණු තැන ඉඳන් ගෙදර පිටිපස්සෙන් බහලා යන තැනට දක්වා මොනවද ඔයාලට ඕනේ ඒ සේරම ෆ්ලෝ බැංක් එකේ එක වහලක් යටින් ගන්න පුළුවන්. එහෙනම් අද මොනවද හදන්නේ ඔයා? මම අද හදන්න ඉන්නේ අපි ඔය කනකොට බොනකොට හරි අවශ්‍ය කරන දෙයක්. ඒ කියන්නේ පොඩි බීෆ් බිස්ටේක් එකක්. තමයි අද මම සූදානම් වෙලා තියෙන්නේ. හරි. මොනවයි මැරිනේට් කරන්න තියෙනවද නැත්නම් වෙලම වැඩේ පටන් ගන්නවද? අපි මේ ටික මේ අපි ගම්මිරිස් ටිකක් ටිකක්ම දාලා ඔව් මම නම් මෙතන හරි මම අරන් දෙන්නම්. ඔයා කතා කරගන්න ඕන මොනවද ඕන කියන ඉස්සෙල්ලා ගම්මිරිස් ලුණු ගම්මිරිස් ටිකක් ලුණු දෙන්න. ඔව් ලුණු දාමු. කාවය විස්තේක කාව අපි කහක් දාවුටි. ඔන්න චුට්ටක් ලස්සන වෙන නිසා දාන්න කමකුත් නැහැ. හරි කමන්න. මට කියන්න දැන් ඔයා මේ මොරටු විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වුණාට පස්සේ මොකද්ද කරේ ඉස්සෙල්ලා? මොරටු විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වුණාම මේ මට ඒ කියන්නේ රැකියාවකට යන්න අවස්ථාවක් තිබුණා. හැබැයි ඒත් එක්කම සමහර මගේ සහෝදර ඉංජිනේවරු බඩිතුර අධ්‍යාපනය සඳහා ගියා. හැබැයි මට අවශ්‍ය වුණා අවුට් වෙච්ච ගමන්ම ලංකාවේ රස්සාවක් කරන්න. එතකොටත් මට ආස වුණා ඒ කියන්නේ මොනවා හරි ඉස්සරහට එන තාක්ෂණයකට පොඩි chance එකක් ගන්න මම මොකද එතකොට ටෙලිකමියුනිකේෂන් තමයි මගේ ඩිග්‍රිය. ඒකට මට තිබිච්ච ඔප්ෂන් තමයි මට ඩයලොග්, මොපිටෙල්, SLT ඒ වගේ ආයතනයක වැටට යන්නේ. හැබැයි SLT වල අමුතු දෙයක් ඒ දවස්වල කරනවා. මම කියන්න කැමති මොකද එතකොට ඉස්සර තිබ්බේ ඩයලොග් TV විතරයි ලංකාවේ. කේබල් TV. ඒක සැටලයිට් TV sorry. එතකොට ලංකාවේ ඔය IPTV කියන එක SLT විෂන් කොම් දැන් හැමෝම POTV තමයි SLT. ඔව් දැන් ඔය ඉහළම තැනක ඉන්න කන්නේ. ඔව්. ඔය එතකොට මගේ කාලේ තමයි ඔය SLT විෂන් කොම් එක පටන් ගත්තා. එතකොට ඒකේ network headquarters එක හදලා ඒ කියන්නේ කොහෙද අපි මේ වීඩියෝස් තියාගන්නේ? ඊට පස්සේ මිනිස්සුන්ට කොහොමද ඒ දවස් ගොඩාක් ප්‍රශ්න තිබ්බා. ඔව් පටන් ගත්ත ගමන්. ඉතින් පටන් ගත්ත කට්ටියගේ එක්කෙනෙක් තමයි මට ඒ අවස්ථාවත් හම්බුනේ. මම ට්‍රේනිං කරේ කිල්ස් බිස්නස්. ඒකේ CEO තමයි SLT විෂන් කොම් එක පටන් ගත්තේ. ඒකොට ඒ CEO මම දැනගත්ත හින්දා CEO මට chance එක දුන්නා මේකේ පළවෙනි ඉංජිනේරු ගෲප් එකේ කෙනෙක් වීම සඳහා. ඒක ඉන්ටරෙස්ටිං. ඒකනේ ඒක සෙල්ලන්නේ දැන් POTV එක මම හිතන්නේ මුද්දම තැනක තියෙනවා ලංකාවේ නේද? අනිවාර්යයෙන්. මොකද මම
රණුකයි මමයි දන්නවා මම කලාවට බර ඒකයි මියුසික් වල ඉන්නේ. ඉතින් POTV එක ඒක තාක්ෂණයත් එක්කම මේ channels ඔය music TV channels ඒව මේවා ඉතින් HBO ලංකාවේ ඉතින් channels එතකොට ඒකේ appearance එක හදන ඒවා ඉතින් ඔය ගොඩාක් කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා මම POTV choose කරා මේ රැකියාව විදියට. හරි එහෙනම් මේක අනාගතන අනාගන්නකම් මට කියන්න කැනඩාවට සංක්‍රමණය වෙන්නේ කොහොමද ඊට පස්සේ? මම දැන් හරි ඒ වගේම තමයි ඔයාලට පැෂන් එකක් තිබුණද මොකක් හරි ඉදිරිය ගැන? මගේ එකන පැෂන් එක තමයි ටෙක්නෝලජී number 1 ටෙක්නෝලජී and second is art. ඒ දෙක තමයි මගේ පැෂන් දෙක. හැබැයි ඔයා දැන් ආර්ට් පෙන්නනවා ලෝකෙට. ඔව්. ඔයා ටෙක්නොලොජි එක ගැන පැෂන් එකක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ. ඒක ඇත්ත. ඒක ඇත්ත. ඇත්ත නේද? ඒක ඇත්ත. හැබැයි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔඩියන්ස් දෙකක් මේක. එතකොට මේ ඔඩියන්ස් දෙක සෙපරේටඩ් හුඟක් දුරට. එතකොට as example මේ ඒ කියන්නේ ටෙක්නොලොජි එක ගැන මේ ඔය කියන්නේ එක්කෙනෙක් හුඟක් දුරට අඩුයි මගේ ආර්ට් එක අගය කිරීම. එතකොට මාව ටෙක්නොලොජි පැත්තෙන් දන්න කට්ටිය ඇත්තටම මාව දන්නවා. මගේ LinkedIn එක බැලුවාම සහ මගේ LinkedIn එකේ ඉන්නේ ඒ ටෙක්නොලොජි එක සම්බන්ධව මම ඒක දානවා පෝස්ට් දානවා. මගේ Instagram එක බලුවොත් ටෙක්නොලොජි වෙන්නේ නැහැ. ඒක හරියට මට තේරෙනවා. ඒක ඉතාලම නිකම් අහසයි පොළොවයි වගේ දෙකක්. එහෙම් පිටින්ම. හරි දැන් අපි කතා කරමු. කොහොමද කැනඩාවට සංක්‍රමණය වෙන්නේ? කැනඩාවට සංක්‍රමණය වෙන්නේ මම කතාවෙන් කතාව ලුණු වැඩි නම් ගන්න එපා. ඔය කන්න මම ලුණු වැඩි වුණොත් ලුණු අඩුයි කියලා හිතාගෙන කන්නති. මේ කැනඩාවට සංක්‍රමණය වෙන්නේ මම SLT Vision Com එකේ POTV එකේ ඉඳිද්දී මට හිතෙනවා මේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්න. මොකෝ මගේ සහෝදර ඉංජිනේරු ගොඩක් කට්ටිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියා. මම එතකොට බලනවා මේ මාස්ටර්ස් එකක් කරන්න. මම බැචලර්ස් එක ඕල්රෙඩි තියෙන හින්දා මම බලනවා මාස්ටර් එකක් කරන්න ඕන. මොනවද මාස්ටර් එකක් කරන්න හොඳ රටවල් සහ හොඳ ෆීල්ඩ් මොනවද? එතකොට මම ටෙලිකමියුනිකේෂන් ඩිග්‍රියක් කරපු හින්දා මට අවස්ථාවල් හම්බ වෙනවා කැනඩාවෙත් ඕස්ට්‍රේලියාවෙත් ටෙලිකමියුනිකේෂන් ඉංජිනේරින් වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්න. හැබැයි එක අවස්ථාවක් මට එනවා අමුතු ටොපික් එක සයිබර් සිකියුරිටි ස්මාර්ට් ග්‍රිඩ්. මම ඔය සයිබර් සිකියුරිටි නම් අහලා තියෙනවා. ස්මාර්ට් ග්‍රිඩ් කියන වචනේ එතකොට මම අහලා තිබුණෙත් නැහැ. දැන් අදටත් මම නැහැ. දැන් මම බැලුවා මම මතක් කරන්න ඕන මේ අපේ ජගත් සමරබන්දු කියන ප්‍රොෆෙසර් වෙස්ටර්න් යුනිවර්සිටිය තමයි ඒ ප්‍රොෆෙසර්ට මේ ඔපචුනිටි එනවා ස්ටුඩන්ට් කෙනෙක් ගන්න මාස්ටර් එක සඳහා. මම ගොඩක් ප්‍රොෆෙසර්ස්ලට කතා කරන දවස්වල මාස්ටර්ස් ඔපචුනිටිස් හොයුවේ. මට මේක ආවම ඉන්ටරෙස්ටිං ඇන්ඩ් චැලෙන්ජිං. හරියට මේ අපි අද කෑවෙක ඉතින් ඒක ඉස්සරහන ඔයා කැමතිද සයිබර් සිකියුරිටි කරන්න ස්මාර්ට් ග්‍රිඩ් වල පොඩ්ඩක් හොයලා බලන්න. හොයලා බලලා මට කියන්න ඔයාගේ ඉන්ට්‍රස්ට් එක සහ ඔයා මොකක්ද ඒකෙන් කරන්න කියලා. මම එතකොට මේ ස්මාර්ට් ග්‍රිඩ් එක දැනන් හිටියේ නෑ. මම ගිහලා බැලුවා ඉන්ටර්නෙට් එකේ මොකද්ද ස්මාර්ට් ග්‍රිඩ් කියන්නේ. මම සරලව විශ්වාස. දැන් ඒතකොට මේ ටෙලිකමියුනිකේෂන් කරපු මිනිස්සෙක් තමයි මේ සයිබර් සිකියුරිටි ගැන හිතන්නේ. දැන් ඒතකොට ඒ කාලේ එහෙම එකක් තිබුණාද? ඒකේ රණුක තිබ්බා සයිබර් සිකියුරිටි of ස්මාර්ට් ග්‍රිඩ් කමියුනිකේෂන්. අර කමියුනිකේෂන් කිය. ඉතුර මුල් වචන ටික අමුතු වුණාට කමියුනිකේෂන් කැලේ හින්දා තමයි මට ඔය chance එක හම්බ වුනේ. මොකද ඒගොල්ලෝ බලන්නේ කමියුනිකේෂන් දන්නේ එක්ක. මේ ස්මාර්ට් ග්‍රිඩ් වලත් කැමති සයිබර් සිකියුරිටි වලත් කැමති. අන්න එහෙම කෙනෙක් තමයි. ඒක නිකන් විනාඩියකම කියන්න පුළුවන්ද ස්මාර්ට් ග්‍රිඩ්? ඔව් මම විනාඩි ඒකනේ ස්මාර්ට් ග්‍රිඩ් එක විනාඩියකින් වගේ කිව්වොත් ලංකාවේ තියෙනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ පවර් ග්‍රිඩ් එක තමයි කතා කරන්නේ. පවර් ග්‍රිඩ් එකේ ස්මාර්ට් නොවුනොත් නිතර මිනිස්සුන්ට පවර් අවුටේජස් එනවා. ඒක තමයි වළක්ව ගන්න. එතකොට මියා හැමදෙස්සම මිනිස්සෙක් ගිහිල්ලා ඕක ඔපරේට් කරන්න ඕන. එතකොට ඒක පවර් එන්න ටික ගොඩක් කල් යනවා. ස්මාර්ට් ග්‍රිඩ් එකෙන් වෙන්නේ ග්‍රිඩ් එක ස්මාර්ට් ඉනෆ් equipment talk to each other. ඒගොල්ලෝ එක එක්කෙනාට කතා කරලා උම්ම කරගන්න. ඒගොල්ලෝම ඔපරේට් කරන එක. ඔන්න ස්මාර්ට් ග්‍රිඩ් කියලා ගියා. දැන් ඉතාලම පැහැදිලි. ස්මාර්ට් ග්‍රිඩ්. හරි. ඒක නියමයි. හරි දැන් මං කියන්න ඔයාලට දැන් මේක ඕනද? දැන් රත් කරගන්නද පොට්ටක් ගාලා වදත් පොඩ්ඩක් අපි තෙල් ටිකක් දාලා රත් කරගමු. එහෙනම් මම ඕන් කරලා දෙන්න.
ඔබ කැමති මම හොඳටම දන්නවා එක් පොරේ උෂ්ණත්වයක් ලබා දෙන්න මේ තාච්චේද ඉන්න මොකක්ද වුණා හරි උෂ්ණත්වය අඩුවෙන් ඕනවට මද උෂ්ණත්වයක් ලබා දෙන්න විට 4ට අතරට එතුමටද ඕක රත් වෙනකම් අපි තං කතා කරමු ඊට පස්සේ මේ ඊට පස්සේ රෝෂන් හරි දැන් ඔන්න ස්මාර්ට් බිට් ගැන ප්‍රොෆෙසර් වාට ඔපචුනිටි එකක් ලබා දෙනවා. ඔව්. ඒතරවා වෙස්ටර්න් කැම්පස් යුනිවර්සිටි එකට තමයි එන්නේ. ඔව්. දැන් ඔන්න එතනටත් ඇවිල්ලා ඉතින් දැන් ඔන්න වැඩේ කරගත්තා. නේ? ඊට පස්සේ මොකන්ද ඔයාලට හම්බෙච්ච ඔපචුනිටි එක ඊට පස්සේ ස්ටෙප් එකට යන්න. සෝ වෙස්ටර්න් යුනිවර්සිටි ඉඳිද්දී වෙස්ටර්න් යුනිවර්සිටියට ජෙනරල් ඉලෙක්ට්‍රික් වලින් ලබා දීලා තිබ්බ ලැබ් එක. ඒක මේ GE එකේ? GE එකේ. මේ GE මෙහේ ජෙනරල් ඉලෙක්ට්‍රික්. එතකොට ලැබ් එක ඒ ලැබ් එකේ තමයි මට රිසර්ච් එක කරන්න හම්බුනේ. ඕකට තමයි කියන්නේ වාසනාව කියලා. ඔව්. එහෙම එකක් ඕනමයිනේ. මෙහෙම වාසනාව කියන එක අපිට අඳුරගත්තේ නැති වුණත් වාසනාව කියන එක හින්දා තමයි මේ රන් වෙන්නේ හුඟක් දේවල්. ඒ කියන්නේ අපි හරි තැන හරි වෙලාවට ඉන්න එක. ඉතින් මම GE ලැබ් එකේ හිටියා. එතකොට මට GE equipment මගේ රිසර්ච් එක වෙලාවේදී පත ගන්න chance එක හම්බුණා. ඊට පස්සේ මම මේ මාස්ටර් එක ඉවර වුණාම මම GE එකේ මම GE එක ටාගට් කරා. රස්සාවක් හොයාගන්න එක සම්බන්ධයෙන්. මොකද මට මේකේ ගොඩාක් සම්බන්ධකම් තියෙනවනේ. ඉතින් මම GE එකේ බල හිටියා මට ගැලපෙන මේ රස්සාවක් තියෙන්නේ කියලා. මගේ වාසනාවට කවුරු හරි GE එකේ equipment එකක් හැක් කළා. දාලා ඔන්න ඉන්ටර්නෙට් එක පුරා යනවා GE බඩුවල සයිබර් සිකියුරිටි. හරි. ඒගොල්ලෝ ක්‍රිටිකල් මම කියන්නේ කැමති ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. මොකද මේ දැන් මේ GE එකෙන් හදන්නේ අර මම ඉස්සෙල්ලා කිව්ව පවර් ග්‍රිඩ් එකේ කම්පියුටර්ස්. මේ ලොකුම ඔව්. එතකොට මේකෙන් හදන්නේ ඒවට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස්. ඒ කියන්නේ ස්මාර්ට් ග්‍රිඩ් එක වැඩ කරන්නේ ඔය ඉන්ටෙලිජන්ට් ඉලෙක්ට්‍රොනික් ඩිවයිස්. ඔව්. ඒ කියන්නේ මොලේ අය කරනවා අරකට. as example අපේ කම්පියුටර් වගේම ලොකු equipment. ඒවා මිනිස්සු සම්බන්ධකින් තොරව ඉබේ වැඩ කරනවා. ඔව්. හරිද? ඉතින් ඔන්න ඕවා තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔය වගේ equipment එකක cyber security issues. එතකොට ඒගොල්ලෝ බලනවා ඉන්ටර් කෝල් කරනවා. කෝල් කරලා බලනවා කවුද මේවා ගැන දන්න රෙජිස්ට්‍රි මේ කැනඩාවේ ඉන්නේ. මගේ වාසනාවට මම මාස්ටර් එකක් කරලා ඒකේ. ඔව්. ඉතින් මම මේ ඉන්ටර්වියු එකට ගිහිල්ලා මම සයිබර් සිකියුරිටි ඉංජිනේර විදිහට පටන් ගන්නවා GE එකේ රස්සාව. සයිබර් සිකියුරිටි ඉංජිනේර විදිහට තමයි පටන් ගන්න නේ. ඒට හරි. මම හිතන්නේ ඔය කාලෙත වෙන්න ඕනේ මම ඔයා දකින්නේ අර පොඩි උස්සන්න කිව්වා. ඔව්. 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 ඒතකොට ඒගොල්ලෝ දැනගෙන හිටියද ඔයා එහෙම වැඩ කරනවා කියලා? ඒගොල්ලෝ දැන ඒ කියන්නේ මේකේ ඇත්තටම කිව්වොත් හුඟක් කට්ටිය දන්නේ නැහැ මම ඉංජිනේර කෙනෙක් කියලා දන්නවා. සයිබර් සිකියුරිටි ඉංජිනේර කියලා දන්නවා. හැබැයි මේ GE ක්‍රිටිකල් කෑල්ල දන්නේ නැහැ. ක්‍රිටිකල් කෑල්ල දන්නේ නැහැ. ගොඩක් දුර සයිබර් සිකියුරිටි කිව්වම ඔය කම්පියුටර් සයිබර් සිකියුරිටි තමයි මිනිස්සු හිතන්නේ. ඔව්. මම පොඩ්ඩක් විස්තර කරන්න. දැන් මම පවර් ග්‍රිඩ් එක ගැන කතා කරපු හින්දා ඒ කියන්නේ යම්කිසි රටක ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් කියලා જાතියක් තියෙනවා. ඒක නියුක්ලියර් ෆැසිලිටිස්, හොස්පිටල්ස්, එතකොට එනර්ජි, බැංක්ස් ෆයිනෑන්ෂල්ස්. මෙහෙම ක්‍රිටිකල් කියලා කියන්නේ ඒ සර්විස් එක මිනිස්සුන්ට නැති වුණොත් මිනිස්සුන්ට එදිනෙදා වැඩ කරගන්න බැරි වෙනවා. බැංකුවත් එකක් අනිවාර්යෙන්ම. බට් ඒකෙන් දැන් ඊස් වඩා ඔය ඉලෙක්සිය වල ඔය ඉලෙක්ට්‍රිසිටි නැති වුණොත් දැන් මේ වගේ රටක එවරින්ට එක කාලේ ඉලෙක්ට්‍රිසිටි නැති වුණොත් මිනිස්සුන්ට සර්වයිව් වෙන්න අමාරුයි. එතකොට ඒක ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන තමයි වැටෙන්නේ. ඊට වඩා දැන් මේ අපි කැනඩාව USA රටවල් වල ගොඩාක් ටෙරරිස්ට් ඇටැක්ස් වෙනවනේ. ඉතින් එතකොට මේ අපි කතා කරද්දී ටෙරරිස්ට් ඕගනයිසේෂන් එකක් එනර්ජි එකකට හැක් කරන්න try කරනවා මේ කතා කරන ගමන්. අපි නම් කියන්න පුළුවන් මොකද මේ කාර්ය channel එකක් ඉඳලා ඉරාන්, රෂ්‍යා, චයිනා හැමතිස්සෙම හදන්නේ හැක්කයක් කරලා එතකොට යනවනේ නිවස් එකක් USA වල මෙන්න මෙහෙම ෆැසිලිටි එකක් හැමබයි කියලා. ඒක ලොකු දෙයක්. කාට හරි මේ කියන්නේ එයාගේ නම්බුවට සහ ඒ කියන්නේ ඒක නියුක්ලියර් වෙපන් එකක් එවනවා හා සමානයි මේ හැක් කරන. ඒක ඉතින් නතු. ඉතින් මම කියන්න හැදුවේ ওই ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් කියන කෑල්ල තමයි මේ අතරම විස්තර කරන දැන් ඔයගලන්ට තේරෙන්නේ ඒ විස්තර කරන එකක් වෙලා පරයි. ඒතරම් භයානක. තාන් ඉන්නත් භයානකයි. ඒක අංගේ ඊරිගඩු පිපෙන තරම් භයානක. හරි. දැන් අපි ඔය හිතන රත් වෙලා ඇති කියලාද හිතන්නේ? අපි දාමු. අපි එන්න දාගමු. ඔබ මේ වැඩි වෙලා ගන්න නැතු. ඉතින් මේ ඉරෝෂන් දැන් වා මස් එක දානවා තෙල් එකට
පොඩි සද්දයක් එනවා ඉතින්. අපේ නියමයි සද්ද එන්න ඕනේ නැත් සවුන්ස් මේ ඉතින් ඊට පස්සේ දැන් G එකේ වැඩ කරගෙන ඉන්නවානේ. G එකේ වැඩ කර හිටියට මොකද වුනේ? අත පොඩ්ඩක් හොදනකොට S වල පුළුවන්. මේ හරිද? G එකෙන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? G එකේ මම රණුක දැන් මම සයිබර් සිකියුරිටි ඉංජිනේර විදිහට පටන් අරගෙන ඊට පස්සේ මම G එකේ ඉක්මනට ප්‍රොමෝට් වෙනවා. මම අන්තිමට G එකේ සීනියර් සයිබර් සිකියුරිටි සර්විසස් මැනේජර් වෙනවා. ඒ කියන්නේ ජෙනරල් ඉලෙක්ට්‍රික් වලින් ලොකු ප්‍රොජෙක්ට් කරද්දී මට ඒ ප්‍රොජෙක්ට් වල ඕවරෝල් සයිබර් සිකියුරිටි ආකිටෙක්චර් එක බලාගන්න අවස්ථාව හම්බ වෙනවා. මම මේ කියන්න හදන්නේ ඒ කියන්නේ කොහොමද මම මේ මගේ ජර්නි එකේ මගේ අර තියෙන සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකේ එන්න මගේ නොලෙජ් එක ග්‍රෝ වෙන්නේ සහ එක්ස්පෝෂර් එක වැඩි වෙන්නේ. ප්‍රොජෙක්ට්ස් වලට. ඒතකොට G එකෙන් මම ප්‍රොජෙක්ට්ස් වලට එක්ස්පෝෂර් එක හම්බ වෙනවා. ඊට පස්සේ ප්‍රයිස් වෝටර් කූපර්ස් කියලා කම්පැනියක් තියෙනවා. අපි හැමෝම දන්නවා PwC. ඒකේ සයිබර් සිකියුරිටි කන්සල්ටිං. ඒගොල්ලෝ මැනේජර් කෙනෙක් සීනියර් මැනේජර් කෙනෙක් හොයනවා. මම ඇප්ලයි කරනවා. මොකද මට හිතෙනවා මේ මම දැන් රස්සාවක් නරනු කරන්නේ. මට හිතෙනවා මම තනියෙන් වැඩක් කරනවා නම් මේ දැන් G වගේ කම්පැනියක් මට ඕපන් කරන්න අමාරුයි. එතකොට මම හිතනවා සයිබර් සිකියුරිටි කන්සල්ටිං කියන එක බිස්නස් එකක් විදිහට මට ඕපන් කරන්න පුළුවන් කියලා. දැන් ඔයා සාමාන්‍යයෙන් මට මේ දැනුවත් වීම සඳහා පමණයි මම මේ අහුවාරේ. දැන් සාමාන්‍ය ඔය වගේ කම්පැනි එකකින් අවර්ලි කීයක් එයාගේ ක්ලයන්ට් charge කරනවා ඇද්ද? මම දැන් මම PwC කන්සල්ටිං එක ගැන කියන්න. මොකද ඒකේ තමයි කන්සල්ටිං සර්විසස් ප්‍රොවයිඩ් කරන්නේ. ඒගොල්ලෝ සයිබර් සිකියුරිටි කන්සල්ටන්ට් කෙනෙකුට සාමාන්‍යයෙන් කැනඩාවේ මේක වෙනස් වෙන්න පුළුවන් රටෙන් රටට අපි $500 per hour. එතකොට දවකගේ S2 උඩ ගියා මන් දැක්කා. එතකොට පැයටක් වැඩ කරස් ගලන් හදලා වලගෝ මාසයක් වැඩ කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලක්ෂයක් විතර පැයකටනේ. පැයකට රුපියල් වලින් ලක්ෂයක් පමණ චාර්ජ් කරනවා. රණු හිතන්න පුළුවන් මේ මොකටද මෙච්චර charge කරන්නේ කියලා. ඒකයි මම ඊළඟ අහන්න හද ප්‍රශ්නේ මේ. ඇයි ඇත්තටම මොකද්ද ඕකේ තියෙන ඔච්චර වැදගත්කම? මෙන්න මේකයි. දැන් එතකොට අපි හිතමු හයිඩ්‍රෝ වන් ගමුකෝ. මෙහි තියෙන ඉලෙක්ට්‍රික් කම්පැනියක්. හයිඩ්‍රෝ වන් වලින් හයර් කරනවා PwC එක. තනිකරම ඒගොල්ලෝ හදන සබ්ස්ටේෂන් එකක සයිබර් සිකියුරිටි ඩිසයින් එක කරන්න. ඒතකොට ආකිටෙක්චර් එක ඩිසයින් කරන්න ඕන. එතකොට අපි මොකද දැන් හයිඩ්‍රෝ වන් එකේ ඉන්නවනේ CISO කෙනෙක්. ඒ කියන්නේ Chief Information Security Officer. එයා ගන්නවා accountability එක හයිඩ්‍රෝ වන් එක හැක් නොවෙන්න. එතකොට CISO Chief Information Security Officer hire කරනවා PwC වගේ කම්පැනියක්. ඔක්කොම gaps බලලා ඒ gaps remediate කරන්න. ඒ කියන්නේ gaps වලට අවශ්‍ය විදිහට security measures දාන්න. එතකොට හයිඩ්‍රෝ වන් එක හැක් වෙන්නේ නැහැ. එතකොට PwC එක hire කර ඉතින් ඒ වගකීම ගන්නවට තමයි මේ අපි පැයකට ඉච්චර ගානක් hire කරන්නේ. ඉතින් ඒක specialty area එක. ඒක ගොඩාක් ඔය technology පැති වල එක specialty areas තියෙනවා. රණුක දන්නවා සයිබර් සිකියුරිටි කියන්නේ මේ ඒක වැරදුනොත් accountability වැඩි. අන්නේ accountability එක තමයි හරි. අර මට තේරෙනවා. හරි. එතකොට දැන් අපි ඔන්න එතන වැඩිත් කතා කරා. දැන් තමයි අපි ඔන්න අපේ ප්‍රේක්ෂකය පුනා බලා සිටි තැනට එන්නේ. මේ තනකොළ පෙත්තා කොහොමද බිස්නස් එකක් පටන් ගත්තේ? මේ බිස්නස් එක මොකද්ද? ඔන්න රණුක දැන් මම මේ PwC එකේ වැඩ කරගෙන ඉනිද්දී මට තේරෙනවා මේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් වල මේ මම තමයි මේ හැලි අතර තියෙනවා හිතන්න. අරකින් ගන්න පුළුවන්. අතින් ගන්න අමාරු. අත යූස් කරන්න මේ අත්ගුණය ඔයාලට ඕන දේවල් තියෙන මම මෙතනින් පාස් කරනවා. පක්කාලිය මේව සේරම තියෙනවා. පක්කාල ටිකකුත් දෙන්න දැන්. ඔන්න දැන් PwC එකේ වැඩ කර ඉඳිද්දී මට තේරෙනවා මේ ප්‍රොජෙක්ට්ස් ටික ලොකුයි. හැබැයි කන්සල්ටිං කියන එක මට ප්‍රයිවට්ලි උනත් කරන්න පුළුවන් කියලා. මට අත පොඩ්ඩක් හොරනවා. මේ කන්සල්ටිං මට තනියෙන් කරන්න පුළුවන් කියලා කන්ෆිඩන්ස් එක ඇති වෙනවා PwC එකේ වැඩ කරන. මොකද PwC එකේ හුඟක් දුරට ඒගොල්ලෝ ඒ කියන්නේ අපිටම
අපිට ක්ලයින්ට් හැන්ඩල් කරන්න හම්බ වෙනවා ඔන්න ඕක වැදගත් ඒරියා එකක් මොකද එතනදි තමයි කන්ෆිඩන්ස් එක බිල්ඩ් කරන්නේ මේ මම තනියෙන් බිස්නස් එකක් කරනවා නම් PwC එකෙන් මට chance එක හම්බ වෙනවා client handling client communication එතකොට project status එක client communicate කරන එක client සතුටු කරන එක ඒ ටිකේ ඒ skills එක මට PwC වලින් හම්බ වෙනවා ඒකට මම තීරණය කරනවා PwC ඉඳිද්දිම මගේ company මේ බිස්නස් ප්ලෑන් එක හදන්න මම පටන් ගන්නවා මම එතකොට ඔයා බිස්නස් එක පටන් ගත්තේ අරක වැඩ කර ඉන්න ගම බිස්නස් එක ගැන හිතන්න පටන් ගත්තා. හරි එතකොට ඔයා දැන් බිස්නස් එක පටන් ගන්න ඉන්න ඕනම කෙනෙකුට කියන්නේ මම කරන රස්සාවේ ඉන්න ගමන් මේ වැඩේ පටන් ගන්න කියලා. අනිවාර්යෙන්. ඒ කියන්නේ හුඟක් දුරට බිස්නස් එකක් කරනවා කියන්නේ චැලෙන්ජින් එකක්. ස්පෙෂලි මේ වගේ රටක. එතකොට අපිට අපේ ආදායම වැදගත් මොකද අපේ ජීවන රටාව රැක ගන්න. ඉතින් එතකොට බිස්නස් එකක් නොකර ඉන්නවට වඩා හොඳයි තමන් රස්සාව කරන ගමන්ම ඒ කැමති බිස්නස් මොකද ඔයාට උදේ වරුවේ වැඩ කරනවා නම් රස්සාවේ ඔයාට හවස් වරුව දාන්න පුළුවන් තමන්ගේ බිස්නස් එක සඳහා. දාලා ඊට පස්සේ ඒකට වැඩ කරන්න පුළුවන්. ඉතින් මම එහෙම තමයි පටන් ගත්තේ මොකද මම PwC එකේ ඉඳිද්දිම මම හිතන්න පටන් ගත්තා මේක මම නම් කරන්නේ මොනවද මට තියෙන challenges. එතකොට දැන් PwC එකේ ඉඳිද්දී නමත් බ්‍රෑන්ඩ් එකත් එක්කන ලොකු දෙයක් තියෙනවනේ. ඉතින් ඔන්න ඉරෝෂන් කම්පැනියක් පටන් ගත්තා කිව්වහම මගෙන් කන්සල්ටින් සර්විසස් ගනීද? ඒ ප්‍රශ්නේ මට අපි ඔය කම්පැනි නම හොර කමන්නේ අපි අර වාසක් ඉදිරියට තේරුමක් නැති වෙයි ඒක. අरे මොකද නම කම්පැනි ඔයගේ කම්පැනි නම සිලෙරෝ මොකක් හරි හේතුවක් තියෙනවා නම ගන්න EY නම් ලංකාවෙන් එන්නද කියලා හිතනවා එහෙමද? රටකේදී අනිවාර්යෙන්ම ඒක අහුවෙනවා දන්න බ්‍රෑන්ඩින් ගැන දන්න මනුස්සයෙක්ින්ද මොකද මම හිතුවා මේ නමක් හිතනකොට සිලෝන් වලින් ආයි මම සිලෝන් කියන නමට ආසයි ඒ වගේම මගේ නම ඉරෝෂන් ඉරෝ කියලා මට ගොඩක් කට්ටිය කියනවා එතකොට සිලෝන් වල ඉරෝ සිලේරෝ නියමයි ඒක නියමයි හරි එතකොට ඉරෝෂන් දැන් මේක මේ සෙල්ලම් ක්ලයන්ට්ස්ලා නෙවෙයි මේකේ ඉන්නේ නේද මේක සාමාන්‍යයෙන් ඔය සිල්ලර වැඩ වගේ නෙවෙයි මේක පළවෙනි ක්ලයන්ට් අප්‍රෝච් කරේ කොහොමද පළවෙනි ක්ලයන්ට් හම්බුනේ ඔයාලට මේ ඒක ඉතා වැදගත් මොකද සමහර රස්සාවක ඉන්න එක්කෙනෙක් ඒ රස්සාවේ කරපු ෆීල්ඩ් එකේම බිස්නස් එකක් ඕපන් කරන්න හිතන් ඉන්නවනම් මේක ඉතා වැදගත් කැලලක් LinkedIn මොකද මෙහේ විවිධ LinkedIn එක තමයි කැරියර් එකක CV එක. කියන්නේ ඔයගොල්ලන්ට Facebook එකක් තියෙනවා වගේම තමයි කැරියර් එකක් විදියට ඒක ප්‍රොෆෙෂනලිසම් වල LinkedIn එක සෝෂල් මීඩියා එකක්. එතකොට මම LinkedIn එකේ මගේ ප්‍රසන්ස් එක මම වැඩ කරද්දිම හදාගත්තා. ඒ කියන්නේ එකපාරට දැන් අද මට LinkedIn හදනවා කියලා හදනවට වඩා ලේසි. ඔය වැඩ කර ඉන්නකොටම තමන් කරන ප්‍රොජෙක්ට් තමන් මොන හරි සර්ටිෆිකේෂන් එකක් කරා නම් එතකොට තමන් ඒ ෆීල්ඩ් එකේ පෝස්ට් ෂෙයා කරන්න ගන්න. එතකොට මගේ LinkedIn එක grow වෙන්න ගත්තා. ඒ කියන්නේ ඉතින් US වල කැනඩා වල actually මම මේ මුළු ලෝකෙම cyber security projects වැඩ කරපු හින්දා ගොඩාක් රටවල් වල cyber security engineers ලා මගේ LinkedIn එකට එකතු වෙලා. ඉතින් LinkedIn වලින් තමයි මගේ පළවෙනි දැන් මම කියන දැන් ගොඩාක් Instagram වල Facebook වල කාලෙකකා ඉන්නවට වඩා ඔවත් කියන්නේ LinkedIn එක grow කරොත් ඊට වඩා හම්බ වෙන ප්‍රතිලාභ ඉතාම වැඩි කියලා නේද? මේ දැන් Instagram වලින් feed වෙන businesses තියෙනවා. එතකොට ඒ businesses Instagram එකේ ඉන්න ඕනනේ. එතකොට Instagram එක තමයි ඒගොල්ලන්ගේ. දැන් මම ටෙක්නොලොජි පැත්තෙන් යන එකක් හින්දා දැන් ඒ ටෙක්නොලොජි පැත්තෙන් යන එකේ LinkedIn වල ප්‍රසන්ස් එක ඉතාම වැදගත්. මම දැන් Instagram එකේ මගේ cyber security වල post දැම්මට ගොඩාක් CEOs ලා Instagram එකෙන් ඉන්නේ නැහනේ. ඒතකොට ගොඩාක් CEOs ලා වෙන company වල ලොක්කෝ LinkedIn එකේ ඉන්නවා. එතකොට LinkedIn එක හොඳ මම හිතන්නේ අද අපි කරපු මේ තෝරා ගැනීම ඉතාමත් හොඳ තෝරා ගැනීමක්. මොකද මේ ඉන්ඩස්ට්‍රි දෙකේම ඉන්න මිනිස්සෙක් විදියට අපිට ගොඩක් දේවල් අද කතා කරන්න හම්බුණා. මොකද cyber security field එකේ නෝයි music field එකේ දෙකේම ඉන්නකොට දැන් අපිට මේ marketing platform දෙකේම experience අපිට ගන්න හම්බුණානේ. හරියට මම හිතන්නේ ඒක ඉතාම වැදගත් කාරණාවක්. මොකද මේ දැන් මස් එකට වෙන්නේ මස් එක තාම හැදමින් පවතිනවා. සුවඳ නම් ඉතාම සුවඳවා මේ මට ඇත්තටම දැන් ටිකක් ඉන්න බෑ පොඩක් බඩත් මේ වෙලාව වෙනකොට. හරිද? දැන් එහෙම තමයි ෆස්ට් ක්ලයන්ට් වාට ආවේ LinkedIn එක through.
හරියට හරි. So LinkedIn එකේ ඔයා ප්‍රසන්ස් එකක් හදාගත්තාම සාමාන්‍යයෙන් contract opportunity සඳහා තව recruitersලා ඔයාව reach out කරනවා. ඔව්. හරි. කියන්නේ ඔය දැන් මගේ ඒ අන්න මේක තමයි වැදගත් එක. ඒ කියන්නේ ඔයා යම්කිසි specialized field එකක් තෝරගත්තොත් එතකොට ඔයා ලෝකේ ඉන්න ඒ කියන්නේ අපි ලෝකේ ඉන්න කැනඩාවේ ඉන්න පිරිසකින් එක්කෙනෙක් වෙනවා ඒ field එකේ. ඔව්. එතකොට ඔයා හොයනවට වඩා මිනිස්සු ඔයාව හොයන්න පටන් ගන්නවා. හරි. අන්න එතකොට මට පළවෙනි contract එක ආවේ අතර මම PwC එකේ ඉඳිද්දි. හරිද? එතකොට මම contract එකත් අරගෙන තමයි PwC එකෙන් resign වෙන්නේ. එතකොට මම PwC එකේ අස්වැල contract එකක් හොයනට වඩා මොකද මම කලින් පටන් ගත්ත හින්දා PwC එකේ ඉඳිද්දි මට මේ අර contract opportunity ආව ගමන්ම මම තීරණය කරනවා මට දෙකම කරන්න බෑ. ඒක හින්දා මම මගේ කම්පැනියට මුල් තැන දෙනවා කියලා. එතකොට දැන් කොහෙද මේ දවස්වල සිකියුරිටි කරන්නේ? සිකියුරිටි වැඩි කරන්නේ? දැන් අපේ කම්පැනිය අපි ළඟදිම කරමු ප්‍රොජෙක්ට් එක තමයි මම කියවනේ critical infrastructure කියලා. එතකොට දැන් මම මගේ ඔක සෙල් එකක් වෙන්න බෑ. critical infrastructure වල කොරි එනර්ජි ගැන කතා කරා. ඒ කියන්නේ power grid එක ගැන කතා කරා. මම ඉතින් තමයි මාස්ටර් එක කරේ. එතකොට මම critical infrastructure public water systems කරා. ඊට පස්සේ දැන් ළඟදි මේක අපේ කම්පැනිට chance එක හම්බ වෙනවා. කැනඩාවේ airports වල jet fueling කරන tanks වල control system එක තියෙනවා. අන්න ඒ control system එක cyber security එක harden කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන gaps මොනවද? ඒ කියන්නේ basically ඒගොල්ලන්ගේ architecture design කරන්න. ඊට පස්සේ කොහොමද ඒගොල්ලෝ hack නොවෙනවා කියලා guarantee එක දෙන්නේ කියලා අපේ කම්පැනියේ අපිට chance එක හම්බ වෙනවා. දැන් ඔයා කියන්නේ අර ගාල්ලේ ඉඳලා ආපු කොල්ලා ටොරොන්ටෝ පියර්සන් එයාපෝට් එකේ ජෙට් ෆුවල් මොකක් හරි මොකද්ද ඒක? ඒ jet fueling tanks. හරි. දැන් ඒකේ සයිබර් සිකියුරිටි පළාතක් බාරගෙන වැඩ කරනවා කියලා තමයි කියන්නේ. මේ අපේ ළඟදී අපේ කම්පැනියට ටොරොන්ටෝ එයාපෝට් එක, විනිපෙග් එයාපෝට් එක, කැල්ගරි එයාපෝට් එක, එඩ්මන්ඩ් එයාපෝට් එක, වැන්කූවර් එයාපෝට් එක, මොන්ට්‍රියල්, ඔටාවා. එතකොට කැනඩාවේ තියෙන ඔක්කොම එයාපෝට්ස් වල cyber security risk assessment කරේ අපේ කම්පැනියෙන් තමයි. ඒක ඉතාම ආඩම්බරයට කාරණාවක් කිරෝෂන්. මොකද මේ අපි සාමාන්‍යයෙන් බිස්නස් කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා දකින්න මිනිස්සු එදිනෙදා පාරේ හැරෙ මෙහි යන අයත් එක තමයි බිස්නස් කරන්නේ. දැන් මේක මේ අපි හිතන ලෙවල් එකට වඩා ඊළඟ ලෙවල් එකට ගියපු කාරණාවක්නේ. හරිද? ඉතින් ඕක කරද්දී බයක් එහෙම කියලා එකක් ඇති වුනේ නැද්ද? ඇත්තටම ගනුද ඒ බය කියන එක ඒක නැති වෙන දෙයක් නෙවෙයි. ඔව්. මොකද මේ දැන් මටත් ඇත්තටම ඒ කියන්නේ බය නැහැ කියන්න බෑ. බය තියෙන හැමතිස්සෙම මේක අලුත් ක්ලයන්ට් කෙනෙක්ගේ ක්ලයන්ට්ව සතුටු කරන්න ඕනේ. ඒ බය තියෙනවා. ඒ වගේම අපි continuous education එක හැමතිස්සෙම ඉගෙන ගන්න ඕන. අප්ඩේට් වෙන්න ඕනේ. දැන් මම එනර්ජි ෆීල්ඩ් එකේ ඉඳලා එයාපෝට් එකක් කරද්දී මම එයාපෝට් එකේ ඔපරේෂන්ස් දැනගන්න ඕන. එතකොට එයාපෝට් එකට තියෙන රෙගුලේෂන්ස් වෙනස්. එතකොට ඒවල තියෙන සිකියුරිටි ස්ටෑන්ඩඩ් වෙනස්. ඉතින් මේ හැමතිස්සෙම චැලෙන්ජ් එකක් තියෙනවා. ඒ වගේම දැන් තව ප්‍රොජෙක්ට් එකක් අපි කරා මේ රේල්වේස්. රේල්වේ සයිබර් සිකියුරිටි. මොකද පැසෙන්ජර්ස් සිකියුරිටි. මොකද ඔය හරි ඔලිම්පික් එකක් හරි තියෙද්දි ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් ඉතාමත් වැදගත්. දැන් ඔය වගේ එක එක ෆීල්ඩ් වලට මාරු වෙද්දී මට චැලෙන්ජ් එකක් එනවා ඒ ෆීල්ඩ් එක ගැන ඉගෙන ගැනීම. ඉතින් ඒ චැලෙන්ජ් එකත් එක්කම ඒ චැලෙන්ජ් එක පාස් කරාම මම තව ෆීල්ඩ් එකක් දන්නවා. ඉතින් ඒකේ චැලෙන්ජ් එක වගේම ගේන් එකකුත් තියෙනවා. ඉතින් බිස්නස් එකක් විදිහට ඔය වගේ ගොඩාක් ඩොමේන්ස් වල සයිබර් සිකියුරිටි කරාම එහෙම කරපු කට්ටිය ඉන්නේ ඉතාමත් පොඩ්ඩයි. ඒක තමයිනේ. ඒ ඔපචුනිටි එක ගත්තා. ඒ ඔපචුනිටි එක ප්‍රසන්ට් වුණා. මට ඒ කියන්නේ ඒක හම්බ වුණා. ඉතින් ඒකත් එක්ක මේක ගත්තේ මමනේ. ඉතින් ඒ චැලෙන්ජ් එක බාරගත් එක ගැන මට සතුටුයි. ඉතින් ඒ චැලෙන්ජ් එක බාර හැමදාම චැලෙන්ජ් එකක් තමයි. කියන්නේ හුඟක් දුරට දැන් මේ එයාපෝට් එකේ ගියාම කියන්නේ එක දවසකින් අපි ඒ ඇසෙස්මන්ට් එක කරන්න ඕන. ඉතින් ඒක එක ඔපරේෂන්ස් වෙනස්. ඒ මිනිස්සු ගොඩක් හම්බ වෙනවා. ඒගොල්ලත් එක්ක වෙනස් මිනිස්සු. ඉතින් එයා ඒ චැලෙන්ජ් එක ගත්ත හින්දා තමයි මේ අපිට ඔපචුනිටි ක්‍රියේට් වෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් දැන් මේ අලුතෙන් වැඩක් පටන් ගන්න ඉන්න කෙනෙකුට ඔයා දැන් මම දන්නවා දැන් මේ බිස්නස් එක වගේ නෙවෙයි අනිත් බිස්නස්. හැබැයි මේ හැම දෙයකටම සමානතා තියෙනවා. එක එක සමානකම් නේ. ඔයාට මොනවද අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට කියන්න තියෙන්නේ? ඒ කියන්නේ අපි හිතමු දැන්
හරිද? දැන් ඔයාගේ පැත්තෙන් මාකටිං කරන විදිය වෙනස් ඇති. සහ අනිත් බිස්නස් වල මාකටිං කරන විදිය වෙනස් ඇති. හැබැයි ඔයාට යම් අදහසක් තියෙනවනේ කොහොමද මේ අලුත් බිස්නස් එකක් පටන් අරගෙන මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? ධනාත්මකව හිතන්නේ කොහොමද? මේ ඒ සම්බන්ධව දේවල් ටිකක් මොනවා හරි අපි නිකන් කතා කරොත් මට චුට්ටි මම මේ ප්‍රශ්නයට කලින් පොඩ්ඩි දෙයක් කියන්නම්. මොකද මගේ බිස්නස් එකේ දැන් සයිබර් සිකියුරිටි පිලර් එකක් තියෙනවා. 3 pillars තියෙනවා. එකක් තමයි සයිබර් සිකියුරිටි. අනිත් එක අපි එක්ස්පෑන්ඩ් කරා AI වලට. අනිත් එක මියුසික්. හරිද? ඉතින් මේ සයිබර් සිකියුරිටි තමයි මේ මගේ බිස්නස් එකේ රෙවනිව් එක හොඳටම දැනට ජෙනරේට් කරන්නේ. මම මේ කියන්න හදන්නේ සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකට යම් කිසි කෙනෙකුට එන්න බැරි එක වැඩි වුණාට මම මේ සයිබර් සිකියුරිටි තෝරගත්තා වගේම තමයි දැන් AI කියන්නේ. ඔව්. ඉතින් ඒක හින්දාම තමයි අපේ කම්පැනිනුත් ફોකස් වැඩිපුර AI වලට ફોකස් කරන්න තීරණය කරේ. අලුතෙන් එන්නේ ඉන්න එක්කෙනෙකුට මුලින්ම බලන්න ඕන මතකද මම මාස්ටර් එක තෝරගෙන ඉද්දි සයිබර් සිකියුරිටි තෝරගන්න. ඔව් ඒ කියන්නේ අවුරුදු 10කට කලින් නේද? හරිද? ඉතින් එතකොට බිස්නස් එකක් කරනකොට හැමතිස්සෙම ස්කෑසිටි ගැන හිතන්න ඕනේ. එන හැමෝම කරන බිස්නස් එකක්. එන්න යාළුවෙක් කවුරුහරි බිස්නස් එකක් කරනවා නම් ඒගොල්ලොත් ඒකම කරලා හරියන්නේ නැහැ. ඔව් මම පොඩ්ඩක් මම ඔර පුංචි දෙයක් එකතු කරන්න ඕනේ. දැන් පුංචි දෙයක් එකතු කරන්න ඕනේ. මොකද මගේ යාළුවෙක්. පොඩේ මම මේ අවුරුදු 20 කතාවක් තමයි කියන්නේ. ඔව්. අවුරුදු 20කට කලින් මට යාළුවා කිව්වා ඔබ ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න එපා දැන්. ඔබ වෙබ්සයිට් හදන හැටි ඉගෙන ගන්න. හරියට. හරිද? එහෙම කිව්වා. දැන් ඒ අවුරුදු 10 ගියා මං හරි මම ඒක පොඩ්ඩක් ඉගෙන ගත්තා. ආපි යම් දේවල් කරා. එහෙම වුණා. අවුරුදු 10ට පස්සේ මට එයා කියනවා ඔබ වෙබ්සයිට් ගන්න වැඩක් නැහැ. ඔබ AI ඉගෙන ගන්න. හරිද? එහෙම කියලා කිව්වා. හරියට. හැබැයි මම ඊතරම් මේක AI මෙච්චර බ්ලූම් එකක් සිද්ධ වෙයි. මම එහෙම එකක් මම හිතුවේ නැහැ. විහිළුවටත් හිතුවේ නැහැ. හරි? නමුත් දැන් මට තේරෙනවා දැන් මම මේ මිනිස්සයා කියපු දවසේ ඉඳන් මම AI ඉගෙනගෙන තිබුණා නම් හරිද? දැන් මට හය කරන්න වෙනවනේ. ඔව්. කියන්නේ දැන් AI මම හය කරනවා අපේ කම්පැනි එකට AI දන්න මිනිස්සු. හරිද? නමුත් දැන් මට අප්ඩේට් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔකෝ මම දන්නේ නැතුව මට අනිත් මිනිස්සුන්ට කියන්න බෑනේ මේ මට ඕන මොකද්ද කියන එක. අනිත් ඒක නිසා මම කියන්නේ මම අවුරුදු මම දැන් මම දැන් ඉක්මනින් අප්ඩේට් වෙන්න ඕන එක මට තිබුණා අවුරුදු 10කට කලින් අප්ඩේට් වෙන්න. මට අනිවාර්යෙන් මම දෙනවා කියන එක. ඉතින් ඒක නිසා මම සජෙස්ට් කරනවා. ඒ කියන්නේ සමහරලාට ඔයගේ යාළුවොත් එක්ක කතා බහ කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ කියන්නේ ධනාත්මක යාළුවෝ වගේ අනිවාර්යෙන්. අන්න ඒක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. අනිවාර්යෙන් දැන් ඒ කියන්නේ හරි කැමේ හදලා ඉවරයිද? කැමේ හදලා ඉවරයි. මම ඩිස්ක් එකට දාලා හරි දාමු. පොසිටිව් තින්කින් තියෙන යාළුවෝ ආශ්‍රය කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද දන්නවද? කියමනක් තියෙනවා අපි සාමාන්‍යයෙන් වෙන්නේ අපේ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවනම් ඒ යාළුවෝ 5 දෙනාගේ ඇවරේජ් එකක් කියලා. ඒ කියන්නේ තමන් ආශ්‍රය කරන යාළුවෝන්ගෙන් පොසිටිව් තින්කින් ඒව හම්බෙනවා නම් සහ තමන්ට එන්කරේජ්මන්ට් එක හම්බෙනවා නම් ඉතාමත් ඒ කියන්නේ තමන්ට බිස්නස් කරනකොට ඒ බිස්නස් සම්බන්ධයෙන් එන්කරේජ් කරන අයිඩියාස් දෙන යාළුවෝ ආශ්‍රය කිරීම ඉතාම වැදගත්. ඔව්. මොකද ඒගොල්ලන්ගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා වෙන බිස්නස් කරන්න. ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකේ ගොඩාක් දේවල් මිනිස්සුන්ට දැනගන්න. ඒ වගේම තමයි යාළුවෝ 28ක් ඉන්නවා වගේ හරියට. ඔව්. එපිසෝඩ් 28ම බලද්දි. ඉතින් ඒ වගේම තමයි ඒකෙන් තමන් ආශ්‍රය කරන යාළුවෝ එක්ක කතා කරන්න ඕන බිස්නස් දැන් රණුකට අර AI පොඩක් අස බලමු වෙනවා. ඔව් පොඩක් මම නිවෙනකන් ඉන්නද? ඔව් ඉතින් කියන්න කටපිස්සුන ස්ලෝ බැංක් එකේ ඉන්ෂුරන්ස් එකෙන් දිවල් රිප්ලේස් කරගන්න පුළුවන්. හරි. ඉතින් යාළුවන්ගෙන් අදහස් එක්ක ඒ අදහස් එකතු කරගෙන දැන් රණුක මීඩියා පැත්තේ ඉන්නවා මම AI පැත්තේ ඉන්නවා. දැන් අපි අදහස් ඕමාරු කරගත්තා අපි දෙගොල්ලොන්ටම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒ වලින් අපිට බිස්නස් වලට අයිඩියාස් ගන්න පුළුවන්. යා බිස්නස් වල ඕකවා නෙට්වර්කින් විතර දකින්නවානේ. මම කැනඩාවේ දින නෙට්වර්කින් විතර. නෙට්වර්කින් ඔවා කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ වගේ අතුරුලා දොර වහගෙන ඉන්නේ. ඒ කියන්නේ තමන් දක්ෂයෙක් කිව්වට ඒක රෝකේ දන්නේ නැත්නම් ඒ දක්ෂයෙක්ගෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇත්තටම දැන් මේ මෙතුවක් අපි කරපු වැඩසටහන හැම එකකදීම ආපු ගෙස්ට් අපිට කිව්වේ නෙට්වර්කින් is the key. නෙට්වර්කින් මිනිස්සු මේ ලෝකේ ඉන්නේ මිනිස්සු ගොඩක්.
තේ මිනිස්සු ගොඩ කරන ට්‍රන්සක්ෂන්ස් තමයි අපි බිස්නස් කියලා කියන්නේ. ඒගොල්ලෝ අපිට සල්ලි දෙනවා. සල්ලි දෙනවා අපි සර්විස් එකක් දෙනවා. දෙනවා. ඒකනේ. ඉතින් එක මට්ටමින් එනවා. ඔව් දැන් රස බලන වෙලාව උණු ඇතිලා හිටනා මේ මොකද කෑමගේ නම් ඕකේ නම මේ ඉරෝෂාන් බීප් අපි 21 කිලෝ පටන් ගත්තොත් ඩෙවල් එකක් අත්තට ඔය දෙවල් ඇත්තට තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු අපි. මීඩියම් රෙයා නෑ වෙල් ඩන් වගේ. වෙල් ඩන් වයින් එක. කතාවෙන් කතාවත් වෙල් ඩන්. කමන අර හයිය එකත් වෙල් ඩන් වුණා. නියමයි. ගහනේ දුරට අන්කට් තියමු. අනිවාර්යයෙන්. හරිම රහයි. බොහොම ස්තුතියි අද මේ. වැඩේ දෙක. හපන ගමන් කතා කරන අපිට ගම කතා කරන්න හොඳ නෑනේ. රණුක අහව ප්‍රශ්නයක් තිබ්බා. මට ඒකට උත්තර දෙන්න බැරි වුණා ඔයෝ ඉන්න ගම. මේ අලුතෙන් බිස්නස් එකක් කරන එක්කෙනෙකුට මොනවද මට දෙන්න පුළුවන් මේ ගයිඩන්ස් එකක් විදියට. දැන් ටෙක්නොලොජි පැත්තෙන් බිස්නස් දැන් ගොඩක් ටෙක්නොලොජි පැත්තෙන් ඉන්ජිනියර්ස් ලෙවල් එකේ තියෙනවා IT කරපු කට්ටිය නෙට්වර්කින් කරපු කට්ටිය ගොඩක් ඔපචුනිටිස් තියෙනවා මේ රටේ. දැන් හිතන්න දැන් මම සයිබර් සිකියුරිටි කරා පළියට සයිබර් සිකියුරිටි මම නොකරනම් මම මොනවද තව කරන්න පුළුවන් බිස්නස් මට පුළුවන් IT සර්විසස් ප්‍රොවයිඩ් කරන හැම පොඩි බිස්නස් වල හැමෝටම කම්පියුටර්ස් ඕන හැමෝටම නෙට්වර්කින් ඕන ඒ වල IT සර්විසස් සප්ලයි කරන්න පුළුවන්. තව බිස්නස් වල CCTV කැමරා CCTV කැමරා හයි කරන එක තව පොඩි රෙස්ටොරන්ට්ස් වල ඒවට කියන්නේ point of sale system. ඕගොල්ලෝ දකිනවා බිස්නස් එකකට ගියාම පොඩි POS එක කම්පියුටර් එකකින් ඒක ඉන්වෙන්ටරි එක දාන්න. ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම්. ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. මේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න. එතන ඕගොල්ලන්ට ඒක ඕනෙක් කෙනෙකුට එතන පොඩියට පටන් ගන්න පුළුවන්. පොඩියට පටන් අරගෙන ඒගොල්ලන්ට එක්ස්පෑන්ඩ් කරලා any field they can bring ඒගොල්ලන්ට ඕන නම් AI ගේන්න පුළුවන්. AI ගේන්න පුළුවන් මේ දැන් මොකද AI තාක්ෂණයට තමන් කොච්චර වෙලාව දරනවද ඒක මුදල් වශයෙන් ඕගොල්ලන්ට හම්බෙනවා අනාගතයේදී. එච්චරයි. දැන් ඔය කම්පැනිකින් AI දැන් පටන් ගන්න දැන් කිව්වා වගේ ඔෆිස් නුයි AI නුයි සයිබර් සිකියුරිටි තුනම කරගෙන යනවා කියලා. ඒකට AI වලින් මොකද කරන්න හිතාගෙන? මම ගොඩාක් මගේ මේකට ඕගනයිසේෂන්ස් වල කනෙක්ෂන් තියෙන හින්දා මොකද ඒ ඕගනයිසේෂන් වල ඔප්ටිමයිසේෂන් ප්‍රොබ්ලම් තියෙනවා. ඒගොල්ලන්ට ඩේටා තියෙනවා. ඒගොල්ලන්ට ඔප්ටිමයිස් මගේ බලාපොරොත්තු තමයි බිස්නස් ස්ට්‍රීම්ලයිනින්. එතකොට හිතන්න කෝපරේෂන්ස් වල as example මම දැන් මේ සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකේම මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් මම රිස්ක් ඇසස්මන්ට් කරනවනේ. මට පුළුවන් නම් AI වලින් මේ රිස්ක් ඇසස්මන්ට් එක ඔටෝමේට් කරන්න. එතකොට මට මේක සර්විසස් එකක් විදිහට විකුණන්න පුළුවන්. මම මේ උදාහරණයක් විදිහට කිව්වේ. ඒ වගේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා මට ඉන්ඩස්ට්‍රියල් වල AI වලින් කරන්න පුළුවන් දේවල්. ඔප්ටිමයිසේෂන් ඒසිකලි මිනිහෙක් කරන වැඩක් දැන් මම වගේ ස්පෙෂලයිස් දැන් ස්පෙෂලයිස් ඉන්ජිනියර් කෙනෙක් කරන වැඩක් මට රිප්ලේස් කරන්න පුළුවන් AI වලින්. AI software automation මම ඒ පැත්තට තමයි ගොඩාක් දුරට මේ නඹර වෙලා තියෙන්නේ. හරි. දැන් මම තව ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නවා මේ කට්ටිය කියලා ගිලනවා දැන් මේක දැකලා අපේ කැමරා ක්‍රූ එක කරන්න දෙයක් නැහැ පොඩ්ඩක් කියලා ඉවසන්න වෙනවා. මම මේ අහන්නේ ලංකාවෙන් හදිසියෙන්වත් කතා කරලා වගේ ඇහුවොත් විදුලි බල මණ්ඩලේ හරි මොකක් කරේ ළඟම හරි මොකක් කරේ අනේ අපිටත් මේකට අවිල්ල මොකක් කර උදව්වක් කරලා දෙන්න කියලා කරනවා. අනිවාර්යෙන් මම ඉපදුනාට මම ඉගෙන ගත්තේ මොරටේ විශ්වවිද්‍යාලයෙන් පොඩි ගෑරුපුටත් පොඩි පහන් පැද්දායි ගත්ත එක්කම මේ ඉගෙන ගත්තේ මම ලංකාවෙන් මට ආරාධනාවක් ලැබුණොත් සහ ඒක අවස්ථාවක් ලැබුණා. ගවර්න්මන්ට් එකෙන් එන්න ගවර්න්මන්ට් මට අවස්ථාවක් ලබා දෙන්න ඕන ලංකාවේ එහෙම මට එක පාට ගිහිල්ලා මට දැන් මම නෝද ඒක කරන්නම් කියලා එහෙම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මොකද මට අවස්ථාවක් හම්බුනොත් මම ඒ වගේම ලංකාවේ තියෙනවා මට ඒක නම මතක නැහැ. ඒ කියන්නේ පිටරට ඉන්න විශේෂඥ ඒ කියන්නේ නොලෙජ් තියෙන කට්ටියගේ ගෲප් එකක්. මම ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කොහෙන් හරි දේශපාලඥයෙක් හරි එතනින් හරි මට අවස්ථාවක් හම්බුනොත් ලංකාවට මගේ තියෙන දැනුමෙන් දායකත්වයක් ලබා දෙන්න මම ඉතාමත් කැමති ඒ අවස්ථාව ලබා ගන්න ලංකාවට ඒ උදව්ව කරන්න. හරි බොහොම ස්තුතියි රෝෂන්. එහෙනම් අපි සමු ගන්නට මත්තෙන් ඕකේ පුංචි ප්‍රශ්නයක් අහන්න හද. ඔයාගේ ඩ්‍රීම් එක මොකක්ද? ඔයාගේ කම්පැනි එක පැත්තෙන් හෝ ඒවා කොහොම හරි ඔයා ඉන්න ඕන තැන මොකක් කියලා ඔයා හිතනවා අන්තිමට දකින්න කැමති මොකක්ද? මම රණුක කිව්වා මගේ පිලස් තුනක් තියෙනවා කියලා. එකක් සයිබර් සිකියුරිටි, අනිත් එක AI, අනිත් එක මියුසික්. මගේ ඩ්‍රීම් එක මුලින්ම පටන් ගත්තා අපි කතා කරා
මම කැමති ආර්ට් වලටයි ටෙක්නොලොජි වලටයි. ඔව්. මගේ ඩ්‍රීම් එකේ කොටසක් තමයි ඔය මම එක පිළේ එකක් විදිහට මියුසික් කියලා මම මේ මගේ පැෂන් එක එකට අවශ්‍ය හින්දා තමයි මම ඒක දාගෙන තියෙන්නේ. මගේ පැෂන් එක තමයි මගේ බිස්නස් එක AI වලින් AI සම්බන්ධයෙන් ගොඩාක් එක්ස්පෑන්ඩ් වෙලා මට කැනඩාවේ බිස්නස් වලට AI සප්ලයි කරන කම්පැනියක් තැනට මගේ බිස්නස් එක ගේන්න ඕනේ. මොකම සයිබර් සිකියුරිටි එකට දැන්ට කරලා තියෙනවා වගේ. සයිබර් සිකියුරිටි එක තවත් එක්ස්පෑන්ඩ් වෙන්න තියෙන ඔපචුනිටිස් මදි. මොකද දැනටවත් මම ගොඩාක් එක්ස්පෑන්ඩ් වෙලා තියෙන හින්දා. මට AI වලිනුත් ඒ තත්ත්වයටම මගේ කම්පැනි එක ගේන්න ඕනේ. ඒ වගේම මම මේ අපේ මියුසික් පැත්තෙන් මම ලේබල් එකක් ඕපන් කරා මියුසික් ලේබල් එක. අපි කරන්නේ EDM මියුසික්. ඔව්. ඉතින් ආටිස්ට් මැනේජ්මන්ට් EDM මියුසික් එතකොට මියුසික් ලේබල් එකේ ඒ වැඩ කටයුතුත් එක්ක ආර්ට් එකත් ටෙක්නොලොජි එකත් බැලන්ස් කරගෙන මගේ ඩ්‍රීම්ස් වලට යන එක තමයි මගේ ප්ලෑන් එක. හරි. ඔයාව මේ කන්ටැක්ට් කරගන්න පුළුවන්කමක් ලැබෙනවද? එහෙම නැත්නම් කාට හරි ඔයාගෙන් යම්කිසි අදහසක් ගන්න ඕනොත් බිස්නස් එකක් කරන මිනිස්සෙකුට පුංචි කොල්ලෙක්ට ඔයා උදව් කරන්න. අනිවාර්යෙන් මගේ ඉන්ස්ටාග්‍රෑම් එක දාන්න පුළුවන්. උතර කොහෙද දාන්න පුළුවන්. ඉන්ස්ටාග්‍රෑම් එකෙන් මට මැසේජ් කරන්න පුළුවන්. ෆලෝ කරන්න අනිවාර්යෙන්. ෆලෝ කරලා ඉතින් මැසේජ් එකක් එවන්න. එහෙම දිගට කතා කරන මම ෆෝන් නම්බර් එක පවා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අනිවාර්යෙන් ඕන ප්‍රශ්නයක් AI ටෙක්නොලොජි මියුසික් ඔයගොල්ලන්ට EDM මියුසික් කවුරු හරි වැඩි කරනවා නම් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි ඉතින් ඔපචුනිටිස් තියෙනවා. එහෙනම් ඉතින් අපි කතා බහ කර හිටියේ දකුණේ කොල්ලෙක් ගැන. ගාල් ඉඳන් කැනඩාවට ඇවිල්ලා ලෝකයක් අල්ලපු. දැන් සේරම යාපෝට්ස් ටික අල්ලගෙන යනවා. ඔව්. එහෙනම් ඉතින් අපි ඔබගේ සියලුම සිතුම් පැතුම් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි රණුකටත් ෆ්ලෝ බෑන්ක් එකට. ඔව්. ඉතින් දිලාන්ට තමයි අපි කියන්නේ. දිලාන්ට thank you. යා තමයි මේ වැඩේ ඇත්තටම කරන්නේ මිනිහා නිසා. අනිවාර්යෙන් තමයි කරන්නේ. මේක තමයි ඔයගොල්ලෝ ලැබෙන දායකත්වය. ඔව්. ඔයගොල්ලෝ මේකින් වැඩක් ගන්න. මේක තමයි අනිවාර්යයෙන්ම. එහෙනම් අපි තවත් දවසක හම්බෙමු මේ ෆ්ලෝ බෑන්ක් කිචන්.